ඔබ මහන්සි වෙලා වැඩ කරලා ප්‍රතිඵල නැහැ කියලා හිතනවා නම් මතක තියාගන්න. ඔබ මැෂින් එකක් නෙමෙයි ඔබ මිනිසෙක්. ඔබ කොයිතරම් මහන්සි වුණත් සමහර විට ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. ඔබ එකම දේ හරි විදියට හරි දෙයට මහන්සි වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඔබ පැය 4ක් නිදා ගන්නවා කියලා හිතනවා නම් ඒක ඔබේ දක්ෂතාවයක් නෙමෙයි. ඒ ඔබේ කාලය කළමනාකරණය කර ගැනීමේ නොහැකියාවක්. ඔබට අනිවාර්යයෙන්ම පැය 6ක හෝ 8ක නිින්දක් අවශ්‍යයි. ඒ වගේම ඔබ හිතනවා නම් ඔබ පැය 12ක් 13ක් වැඩ කරනවා කියලා ඒ ඔබේ කාලය කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයක්. ඔබට සාමාන්‍යයෙන් පැය 8කින් පස්සේ ඔබ කරන වැඩෙන් වෙනස් වෙලා වෙනත් දෙයක් කරන්නට වෙලාවක් තියෙනට ඕනේ. ඔබට රෙස්ට් එකක් ගන්න, ඔබට ලේෂර් කරන්න, ඔබට චිත්‍රපටියක් බලන්න වෙලාවක් තියෙනට ඕනේ. ඒක නිසා ඔබ මහන්සි වෙලා වැඩ කරනවා කියන එකේ තේරුම ඔබ වැඩ කරන පැය ගාන ගැන කතා කරන එක නෙවෙයි. ඔබ කරන වැඩය ඔබේ මනසට වදයක් නොවි කොයිතරම් ක්වොලිටි එකකින් කරන්න පුළුවන්ද කියන කාරණය. ඒ නිසා ඔබට කරන්න තියෙන distractions වලින් අයින් වෙලා ඔබ කරන වැඩේ හරියට වෙලාව තුල හරියටම කරගන්න. එහෙම නැත්නම් ඔබ මිනිසෙක් කියන ඔබ අමතක වෙයි. එහෙම වුණොත් ඔබට මැෂින් එකක් වගේ වෙන්න වෙයි. ඒ වුණාට ඔබේ ප්‍රතිඵලය අඩු වෙනවා. හැබැයි ඔබ ඉක්මනින් විනාශ වෙනවා.